අම්මේ මිදුළු අතු ගන්නද? ඕක ඉතින් මගෙන් අහන්නත් දෙයක් නැහැ. මිදුළු අතු ගාලා ඕන් ওই මල් පැල ටිකට වතුර ටිකකුත් දාන්න. මොකද කියන්නේ? ආ? යකෝ මේ පොඩ්ඩ ලීලේ දුන්නම එන්න එපා ගෝණිය ඇතුව කරේ නගින්න. දැන් තමයි කියලා බලන්න. හක්කේ තියලා සෙමාරනවා දැනගනි ලුණු ගම්බිරිස් තලියක් එක්ක. මල් පැල වලට වතුර. යකෝ මේ බල්ල රොත්තක් ගෙනලා දැනගනි මම මේවට හුජ්ජ කරවනවා. වහපන් කොට. යහල පහල මිනිස්සු ඉන්නවා. තොයි ඔය හැකරකට අරගනින් ආන් අර ගේ ඇතුලට ගිහිල්ලා. මෙතන මේ එළියට බහලා අපේ සාමය යවන්න නැතුව. යකෝ දෙයියනේ අපි දෝලාවක තියලා ගෙනාවට මේ වගේ පගර නැටි කිය. අහිංසක කොල්ල පව් දෙයියෝ. අනේ නල්ල මලේ හරි වැදගත් මිනිස්සු. එන්න කියපන් කුඹේ අහිංසක කොල්ලට මල් ගවුමක් අන්දලා මෙතන නටවන්න. මතකනේ කතා වෙච්ච විදිය ඊයේ මම අතු ගෑවා. දවසක් දවසක් තමයි වැඩ කරනවා කියලා කතා වුනේ. අද ඔරේගේ ටර්න් එක මිදුළු අතු ගාලා ගේත් අතු ගාලා මල් පැලවට වතුරක් දාන එකයි ඇත්තේ. එමේ ලෝජෝ මම උඹට වැඩි දවසක් නම් ඔහොම නටන්න දෙන්නේ නැහැ. උඹ මට ওই විදිහට කතා කරනවායි කියලා මගේ කොල්ලා දැනගත්තොත් එහෙම තෝව හැම ගහයි යකෝ. හැම ගහන්න මම බොයිලර් කිකිලියක් කියලා හිතුවද? යකෝ මේ දැනගනි මේ වැලි මතුරුලා දෙන්නටම කරනවා මම මක බැවිලා යන හූනියම. නැත්තම් පන්නනෝ යකෝ නූලා. මගේ කොල්ලා මේ කවිඳු කිව්වට තරහ වෙන්න එපා. මේ සමගි සමාදානෙ බලනකොට මායි මගේ නැන්දම්මයි මොන්ටිසෝරි ළමයිනේ. අපේ වරි නිකන් ලාමක ටින්ටින් වගේ. ඒකට මේක ඊශ්‍රායල් පලස්තීන යුද්ධේ වගේනේ අප්පා. මචං අපි ආපු විදිහටම පිටිපස්ස දොරෙන් යනවා. උඹත් එනවද? මචං අපි මේ ඇවිලේ වැරදි ගෙදරකටද මන්ද? මහලකු නැන්දම්මා. යකෝ ආව මෙතන මාව අල්ලේ නටවන අම්මයි පුතයි. සම්සෙත් එක තම්සිගේ අම්මා. බබා